ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වුණාම මගේ යාළුවා කිව්වා මචං මේ වාඩි වෙන්න එපා ඩ්‍රයිවිං සීට් එකේ කිව්වා. එහෙම ගිහලා පුංචි කාර් සීල් එකේ තාප් එක. මට යාළුවෙක් හිටියා ඉස්කෝලේ කාලේ. එයාලා ගෙදරට වාහනයක් ගෙනාවා. දැන් ඒ වෙනකොට අපේ ගෙදර වාහනයක් නැහැ. ඒ කියන්නේ බයික් එකක් නේ අපිට තිබුණේ. වාහනයක් ගෙනාවට පස්සේ ඉතින් මේ මට හරි ආසයි පදින්න බෑ. යතුරුවත් නැතුව ස්ටාර්ට් කරපු නැති වාහනේ මම ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වුණා. මම මේක කලින් පන්ති වල කියලා නෑ මට මතක විදියට. මම පන්ති වල කතා කරනවා ඩියෝ වගේ දේවල්. ඊට පස්සේ මේ ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වුණාම මගේ යාළුවා කිව්වා මචං මේ වාඩි වෙන්න එපා ඩ්‍රයිවිං සීට් එකේ කිව්වා. දැන් මේ ළඟම යාළුවෙක් කියන්නේ. රිදෙනවද නැද්ද? රිදෙනවා. හොඳටම රිදෙනවා. මම එදාම මතුවට මේ වැඩේ කවුරුත් කරන්න එපා. දැන් මේක බලන් ඉන්න කිසිම ළමෙක් මේ මෙතනින් එහාට කියන ටික කරන්න එපා. මේ ජීවිතේ කරමු මෝඩ වැඩ. හරි. එතනින් එහාට මම කාගේවත් වාහනයක නගින්නේ නැහැ. කාගේවත් වාහනයක ඩ්‍රයිවිං සීට් එක නැගලා නැහැ. අඩුව ගන්න ලර්නර්ස් එකව. වාහනයක් ගන්න ඕනේ. මේ කියන කාලේ වෙනකොට මල්ලේ මම ඉගෙන ගන්න වැඩ ටික ඉවර කරගෙන පන්ති කරන්න ලංකාව වටේ යනවා. මට හම්බ වෙනවා ලෙජෙන්ඩරි ගුරුවරයෙක් හිටියා සුසිල් නානායක්කාර කියලා. මම දන්නවද දන්නේ නැහැ. මං අහලා තියෙනවා. පරණ ලෙජෙන්ඩ් කෙනෙක්. ඒ කියන්නේ ඉංග්‍රීසි පත්තරේ පිටු දෙක දාන ගුරුවරයෙක්. එයාගේ අන්තිම පන්ති ටික කරේ මාත් එක්ක. මාතර ගාල්ල. හරිද? ඒ කාලේ රජයේ ප්‍රෝග්‍රෑම් එකක් තිබිලා ඒක මට කතා කරලා සර්ච් සම්බන්ධ වෙලා අපි කරා ඒක. මම මාතර යන්නේ බස් එකේ. හරිද? බස් එකේ ගිහලා ඒක නම් ස්ටෝරිය ගොඩක් අමාරුයි. ඒ ටික ඕනේ නැහැ. ගිහිල්ලා එහෙන් සල්ලි හම්බෙලා මම පළවෙනිම වාහනය ගන්න මට තාත්තට මං කෝල් එකක් දුන්නා තාම මතකයි. හයිවේ බස් එක නැගලා අතේ ලක්ෂ 6ක් වගේ මුදලක් තියාගෙන මේ ඒ කාලේ ලක්ෂ 14 කාර් එකේ. හරිද? පෙරදුවා විවා. එලයික් නෙමෙයි විවා. ඒක මේ පවර් ස්ටේරින් එහෙම නැහැ. ඒ තාමත් ඒ වාහනේ මේ ළඟදිත් මට හම්බ වුණා. එතකොට මේ මම වාහනේ මේ බස් එක නැගලා තාත්තට කෝල් එකක් දුන්නා තාත්තේ මේ කාර් එක ගන්නවා. හරිද? ඒ වෙනකොට මමයි තව එක්කෙනෙකුයි ඇවිල්ලා හරිද? වාහනේ බලලා තිබුණේ. හරිද? එතකොට ඒ කියන්නේ තව එක්කෙනා ගියදී අපි දෙන්නෙක් කෙනා. හරිද? ඔව්. වාහනේ බලලා තිබුණේ අපි දෙන්නා. එතකොට දැන් මේ වයිෆ් කිව්වා මේ මොනසය ලොකු වයසක් කියලා හිතයි. නෑ නෑ එහෙම වයස නෑ කොල්ලෙක් තාම. හරි. කොල්ලෙක්. ඔව්. එතකොට මේ ඇවිල්ලා අපි වාහනේ බලලා තිබුණා. දැන් තමයි තාත්තා ඕක දන්නේ නැහැ. දැන් හොරෙන් එන්නේ. එතකොට බයික් එකක් තිබුණා. මීඩියා 69 පොඩි TVS මෙට්‍රෝ එකක්. තාත්තට කෝල් එකක් දුන්නා. හැබැයි මතක තියාගන්න ඕනේ මං කාර් එක පැදලා නැහැ. ඩ්‍රයිවර් කෙනෙක්ට එන්න කියලාත් නැහැ. තාත්තට වාහන පදින්න බෑ. තාත්තා පැදලා නැහැ. තාත්තා එන්නේ කොළඹ. සේල් එකේ නමත් කීම කමන්නේ. ඒක ලංකාවේ ප්‍රසිද්ධයි පුංචි කාර් සේල් කියලා තියෙන. පුංචි කාර් නිවස මෙහෙට. මාළඹේ. මං දැන් ගියා. සල්ලි දුන්නා. දීලා දැන් මගේ ආර්ථික මට්ටම දැන් ඒ වෙනකොට බැංකුව අනම්මන නිසා කිසි අවුලක් නැහැ. ඩීස් එකකුත් දෙනවා. ඉන්ෂුරන්ස් එකකට එතන ලිව්වා. දැන් ආයෙන ගමන් කෝල් කරලා මගේ යාළුවෙක්ට මං කෝල් එකක් දුන්නා. පොඩි කාලේ ගම යාළුවෙක්ට මේ කෝල් එක දීලා අහනවා මචං මේ කාර් එකක් පදින්නේ කොහොමද? මේ සත්‍ය කතාවක්. මේකට ඔන්න සාක්ෂි මේ වීඩියෝ එක බැලුවොත් පුංචි කාර් සේල් එකේ සාක්ෂි. හරි. කාර් එකක් පදින්න කොහොමද? මෙයා කියනවා. මෙහෙම මේ ජීර් එකට දාන්න ඕනේ. මේ මෝඩ වැඩ කරන්න එපා. ෆෝන් එකෙන් කාර් එක කියලා ටික හරිද? දැන් මේ අධික විශ්වාසයනේ. ඔව්. අධික විශ්වාසය. මොකද අර ගැම්මටනේ එන්නේ. දෙන්නම් දෙන්න කියලා. මේ කොළඹ ඉඳන් රත්නපුර යන්න ඕනේ. හරිද? කාර් කරගෙන කොළඹ ඉඳන් රත්නපුර යන්න. ඒ මාළඹේ ඉඳන් රත්නපුරේ යන්න මේ කාර් එක ඉගෙන ගන්නවා කෝල් එකෙන්. ඔව් දැන් ලයිසන් අරගෙන තියෙන්නේ බයික් එකට විතරයි. සල්ලි ප්‍රශ්නයක් හින්දා ගත්තේ බයික් එක විතරයි. ඊට පස්සේ කිව්වා ඉතින් මටත් එච්චර ලොකු අවුලක් නැහැ මම වාහනේ ගත්තා. මෙන්න සේල් එක සාක්ෂි. වාහනේ දැන් දුන්නා යතුරු. තාත්තයි මායි දීලා ෆොටෝ එකක් ගැහුවා. හරි සතුටුයි. වාහනේ ඉරියටත් තරම් දුන්නා. මම නැග්ගා. කීපු පිළිවෙලට දැන් ඉන්ස්ට්‍රක්ෂන් ටික තියෙනවනේ. යතුරු දැම්මා. හැන්ඩ් බ්‍රේක් පාත් කරනකොට මට ඒක අමතක වුණා. හරිද? ෆස්ට් එකට දැම්මා. ඇස්ලේට් කරා. යමල්ලේ නෑ ගියා. එයි මං අඩියටම පාගලා. එහෙම ගිහලා පුංචි කාර් සේල් එකේ තාප් එක. ඔව් මේ අත කතාවක් ඉතින් සාක්ෂි නම් එක කියන්නේ. තාප් එක වැදුනා. ගත්තලුත් පළවෙනි ජීවිතේ වාහනේ. දැන් හරිනේ වැඩේ ඉවරයිනේ. ෆෙන්ඩර් එකක් ඉවරයි, බෆර් එකේ පැත්තක් ඉවරයි. පළවෙනි කාර් එක. අංකේ නොකිය ඉන්න මොකද වාහනේ අයිතිකාරයා දැන් කඩු වෙලා ඉන්නේ. හරිද? හිතරි දෙනවා. ඊට පස්සේ පුංචි කාර් සේල් එකේ මිනිස්සු හරි හොඳයි. දැන් මට මේ වෙනකොට ලයිසන් නැහැ. වාහනේ ඉන්ෂුරන්ස් එක හදලා නැහැ. මොකවත් නැහැ. හැබැයි දැන් ලයිසන් නැති නිසා දාන්නත් බෑ. එතන වටේ ඉන්න කට්ටිය උදව් කරා. ඒවලේ මෙයාලා කිව්වා හදලා දෙන්නම් හෙට උදේ වෙනකොට හදලා දෙන්නම් කියලා. එහෙම මෙතනම ගරේජ් එකට දැම්මා. මගේ යාළුවෙක්ට කතා කරලා අර කෝල් කරපු යාළුවට කතා කරලා මචං වාහනේ ගන්න එන්න කියලා. දැන් එයා ආවා වාහනේ ගෙදරට ගෙනාවා. ගෙනාවට පස්සේ මගේ වාහනෙන් පුරුදු වෙලා තමයි මම ලයිසන් ගත්තේ. හරිද? කවදාවත් ඔය වැඩේ කරන්න එපා. අධික විශ්වාසය සහ අර හිර වෙච්ච දුකින් එළියට ආවේ මම එහෙමයි.